හරි. අපි දැන් බලන්න යන්නේ second derivative test එක ගැන. අපි කලින් කතා කරා Taylor series එක ගැන. ඊට පස්සේ Taylor series එක variable දෙකක් තියෙද්දි කොහොමද quadratic ආකාරයට ලියන්නේ කියලා. ලියන්නේ කොටස දාන quadratic කොටස වගේ. එතකොට අද අපි බලන්න යන්නේ second derivative test එක කොහොම ඇයි භාවිත වෙන්නේ කොහොමද භාවිතා කරන්නේ කියලා. second derivative test. එතකොට අපි දන්නවා single variable calculus වලදී යම්කිසි graph එකක් ගත්තාම යම්කිසි function එක ඒකේ තියෙන්න පුළුවන් උපරිමයක් තියෙන්න පුළුවන් අවමයක් තියෙන්න පුළුවන් නැතිවර්තන ලක්ෂ්‍ය තියෙන්න පුළුවන් ඊට පස්සේ එච්චරයිද මන් දන්නේ ඒ වගේ උපරිම අවම ඊට පස්සේ නැතිවර්තන ලක්ෂ්‍ය ඒ වගේ අර graph එකකට සුවිශේෂ වූ යම් ලක්ෂ්‍ය තියෙනවානේ. දැන් එතකොට අපිට උපරිමයක් ගාවට ගිහිල්ලා එතන හැඩය කොහොමද වෙන්නේ කියලා බලද්දී අපිට පුළුවන් ඕනනම් අර f' බිඳුවක් වෙන තැනට කලින් චුට්ටක් බලපුවාම f' ධන වෙලා ඊට පස්සේ පොඩ්ඩක් බලපුවාම f' ඍණ වෙනවා නම් උපරිමයක් කියලා තීරණය කරන්න පුළුවන්. අපිට ඒකම පුළුවන් second derivative එක පාවිච්චි කරලා තීරණය කරන්න. අන්න ඒ වගේ multivariable වල තියෙද්දි මෙයාගේ මේ මොකක්ද ඒකට කියන්නේ critical point එකක්. critical point එකක් නැත්තම් අර උපරිමයක් අවමයක් තියෙන ලක්ෂ්‍ය තියෙන්නේ. අන්න ඒ ලක්ෂයක් ළඟදී ප්‍රස්ථාරයේ හැසිරීම කොයි වගේද කියලා බලන්න මේ second derivative test එක භාවිතා කරන්න පුළුවන්. දැන් මෙතනදී අපිට තියෙන්න පුළුවන් critical points සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් 3ක් වගේ තියෙනවා. පළවෙනි එක උපරිමයක් තියෙන්න පුළුවන්. maximum එකක් තියෙන්න පුළුවන්. ඊළඟට අවමයක් තියෙන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්න පුළුවන් saddle point එක. දැන් maximum එකක් කියන එකත් අපිට local maximum එකක්ද global maximum එකක්ද කියලා තීරණය කරන්නත් පුළුවන් ඕන. දැන් local global කියලා දෙකක් තියෙනවා. minimum එකෙත් local global කියලා දෙකක් තියෙනවා. local maximum එක කියන්නේ ස්ථානීය අවමයක් හෝ උපරිමයක් කියන්නේ අර යම්කිසි ස්ථානයකින් අවමයක් හෝ උපරිමයක් වෙනවනම්. හැබැයි ඇත්තටම ගත්තොත් ඒක උපරිමය නොවෙන්න පුළුවන් ප්‍රස්ථාරය. උදාහරණයක් විදිහට මෙහෙම ප්‍රස්ථාරයක් ගත්තොත් අපිට හිතන්න පුළුවන් මෙහෙම ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා ඔන්න ඔහොම යනවා කියලා හිතමුකෝ x අක්ෂය පැත්තට. එතකොට අපිට මේක ස්ථානීය අවමයක්. local minimum. හැබැයි මේකේ global minimum එක කියන්නේ ඒකට සිංහල වචනයක් දන්නේ global minimum එක තියෙන්නේ මෙන්න මෙහෙ. බිඳුවට ආසන්න වෙද්දි. එතකොට මේක local minimum එක මේක global මුළු ප්‍රස්ථාරයේම අවමයි. ඒ වගේ කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ saddle point එකක් කියන්නේ අපිට විශේෂයෙන්ම 3D space එකේ හම්බෙන එක. saddle point එකට හොඳම උදාහරණයක් තමයි ලේසිම උදාහරණය තමයි z සමානයි x² y² කියන ප්‍රස්ථාරය. ඒක ඇඳලා පෙන්නන්නම් කොහොමද saddle point එක තියෙන්නේ කියලා. හරි. අපි ඇඳලා බලමු c සමානයි x² y² කියන එක. එතකොට ආට පේනවා මේක 3D space එකේ ඇඳහම මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් එන්නේ. පේනවා ඇතිවාට මෙන්න මෙතන මේ මම mouse pointer එක තියලා තියෙන තැන
මෙන්න මෙහෙම බලද්දි අවමයක් තියනවා කියලා. හැබැයි ඒකම අනිත් පැත්තට බලද්දි මේ උපරිමයකුත් තියනවා කියලා පේනවා ඇති. යටට උපරිමයක් මේ බිඳුවෙන් පල්ලෙහාට යද්දි ඒක උපරිමයක් වෙනවා. බිඳුවෙන් උඩට යද්දි ඒකම අවමයක් වෙනවා. අර හරියටම කිව්වොත් අර අශ්වයාගේ සෑදලේ තියෙන අශ්වයා පිටේ යද්දි ඒකට සැඩල් එක වෙන්න ඇති කියන්නේ. බලමු චුට්ටක් saddle of a horse මේ තියන්නේ හරියට මෙන්න මේ වගේ හැඩයක් තමයි එතන දිගන්නේ. මේක නම් පැහැදිලි නෑ. මං හිතන්නේ 9 එනවා ඇත්තේ ඒකෙන් වෙන්න ඕන. කොහොම හරි අර පොඩ්ඩක් දෙපැත්තෙන් යටට ගිහිල්ලා මේ කෙලින් බලද්දී උඩට යන්න එන්න ඒ වගේ මෙහෙම ගිහිල්ලා ආයෙ දෙපැත්තට අවමයක් උපරිමයක් වෙලා ඒ වගේ තියෙන එකට තමයි සැඩල් පොයින්ට් එකක් කියලා කියන්නේ. සැඩල් පොයින්ට් සාමාන්‍යයෙන් 3D ස්පේස් එකේ තමයි හම්බ වෙන්නේ. එතකොට මේක ගැන අධ්‍යයනය කරන්න තමයි යන්නේ. අපි කොහොමද තීරණය කරන්නේ මිනිමම් එකක්ද මැක්සිමම් එකක්ද කොහොමද අපි තීරණය කරන්නේ කියලා තමයි අපි දැන් බලන්න යන්නේ. එතකොට අපි පොඩි ඒකට කලින් සාමාන්‍යයෙන් ලේසි ෆන්ක්ෂන් එකක් අරගෙන ජෙනරල් කේස් එක බලමු. මේ ෆන්ක්ෂන් එක ගන්න හේතුවක් තියෙනවා. ඒක පස්සේ තේරෙයි. අපි ගමු w equals ax square plus bxy plus cy square කියලා ෆන්ක්ෂන් එකක් ගමු. එතකොට මට මේක පුළුවන් ඒ එළියට ගන්න මෙතනින්. නෑ. ඒ එළියට ගන්න පුළුවන්. නැත්තම් මට පුළුවන් මේකටම අර abc වලට ඉලක්කම් ටිකක් ආදේශ කරලා ලේසි උදාහරණයක් අරන් පෙන්නන්න. උදාහරණයක් විදිහට x මේක තමයි ජෙනරල් කේස් එක කියන්නේ. ජෙනරල් විදිහට ගත්තොත් මේක තමයි මේ ඕන එකට පුරුදු එක abc වලින් ලියලා තියෙන එක. ජෙනරල් කේස් මම මේ උදාහරණයක් විදිහට අරන් පෙන්නන්නේ මොකද්ද කරන්න යන්නේ කියලා. x square plus 2xy plus 3y square. දැන් මට මේක ලියන්න පුළුවන් ආයෙ මෙන්න මෙහෙම. මේක තියෙන්නේ පූර්ණ වර්ගයක් තියෙනනේ x ධන y ගේ පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. x ධන y ගේ පූර්ණ වර්ගය. එතකොට තව y square දෙකක් එනවා. හරි. එතකොට පේනවා මෙතන තියෙන්නේ පූර්ණ වර්ග දෙකක් තියෙනවා. y square x ධන y ගේ square. එතකොට මෙතන කොහෙත්ම ඍණාගයන් ගන්න හේතුවක් නැහැ. එතකොට මේකෙන් අපිට පැහැදිලිවම පේනවා මේ ෆන්ක්ෂන් එක අපි graph කරලා බැලුවොත් අපිට එන්නේ අවමයක් තමයි එන්නේ. ඒ කියන්නේ මේකේ ස්ක්වයර් නේ තියෙන්නේ. එතකොට මේක අගයන් වැඩි වෙන්න xy වල අගයන් වැඩි වෙන එක තමයි වෙන්නේ. මේකේ අවමේ තියෙන්නේ කොහෙද කියලා බලන්නත් පුළුවන් ඕනනම් කරන්න තියෙන්නේ wx ගන්න. ඒ කියන්නේ මේක partial w with respect to x ඒක ගත්තාම අපිට තියෙන්නේ y නියතයක් විදිහට හිතන්න. එතකොට අපිට එනවා 2a y නියතයක් විදිහට හිතන්න. ඊට පස්සේ එනවා අපිට by අතන බිඳුවයි. ඊට පස්සේ partial y ගත්තට පස්සේ w with respect to y ඒක ගත්තට පස්සේ අපිට එන්නේ 2c ධන bx. එතකොට
මේ දෙක අපිට බිඳුවට සමාන කරන්න පුළුවන්. සෝරි මේ මම ජෙනරල් කේස් එකේ තියෙන එකත් එක්ක පටලගෙනනේ සමාන. මෙතන 3 එන්නේ. කෙලවගෙන තියෙන්නේ සමාන තන වැරදීමක් වෙලා තියෙනවා. දෙපාන්දර හැරුණු ගම. හරි එතකොට මේක තමයි අපි ගන්න ඕනේ. මේකෙන් තමයි partials ගන්න ඕනේ. අපි function එක analyze කරන්න මේකනේ. එතකොට with respect to x 2x ඊට පස්සේ y නියතයක් විදිහට තියෙන හින්දා මෙතන 2y එනවා. ඊට පස්සේ මෙතන අපිට එනවා ඊට පස්සේ මෙතන y වලින් කරාට පස්සේ එනවා 6y. ඊට පස්සේ මෙතන 2x වෙනවා. ඊට පස්සේ ආට තියෙන්නේ wx බිඳුවට දාන්න. wx බිඳුවට දැම්මට පස්සේ x දාන y සමානයි බිඳුවයි කියලා එනවා පළවෙනි එක. ඊට පස්සේ wy වත් බිඳුවට දානවා. එතකොට අපිට එනවා 3y ධන x නේ. 3y ධන x සමානයි බිඳුව. කොහොම හරි x තියෙනවා මෙතන x වලට ඍණ y දාන්න පුළුවන් ඕන. ඍණ y දැම්මට පස්සේ 2y ඒ කියන්නේ y සමාන බිඳුවයි y සමාන බිඳුවයි කියන්නේ x සමානයි බිඳුවයි. ඒ කියන්නේ බිඳුව කියන ලක්ෂ්‍යයේදී තමයි අපිට මේ අවමය පිහිටන්න. ඕක ඒක graph කරලා බැලුවොත් ඔයාලට පේන්නේ බිඳුව කියන තැන අවමයක් තියෙනවා කියලා. පල්ලෙහාට ගෙනියන්න බෑ. හරි. එතකොට අපි දැන් උදාහරණයක් බැලුවා. අපි ජෙනරල් කේස් එකම බලමු. අපි ජෙනරල් කේස් එක කියලා ගත්තේ මේක වැදගත් වෙනවා. අපි සෙකන්ඩ් ඩෙරිවේටිව් ටෙස්ට් එක කරද්දි තාම ඒකට ගියේ නැහැ. ජෙනරල් කේස් එක විදිහට එන්නේ w equals ax square plus bxy plus cy square කියන එක. එතකොට දැන් මේක අපි පොඩ්ඩක් ඇනලයිස් කරන්න බලමු. මෙහෙම තියලා කොහොමත් ඇනලයිස් කරන්න බෑනේ. එතකොට මම මෙන්න මේ පළවෙනි පද දෙකෙන් a එකක් එළියට ගන්නවා. x square b බෙදීම a xy plus cy square. දැන් මට පුළුවන් මේ x පළවෙනි මේ වරහන ඇතුලේ තියෙන එක වර්ගයක් විදිහට හදාගන්න. පූර්ණ වර්ගයක් වර්ග පූර්ණය මතක නම් x plus b බෙදීම 2k y square. එතකොට මෙතනින් x square එකක් එනවා. ඊට පස්සේ දෙකෙන් ගුණ වුණාට පස්සේ මේක එනවා. එතකොට මේකේ අඩු වෙන්න ඕන හරියටම මෙන්න මෙතන වර්ග වෙලා ඒ වලින් ගුණ වෙලා එන පදේනේ. එතකොට y square ගන්න එක. එතකොට c වලින් අඩු වෙන්න ඕන ගුණ වෙලා එන පදය. ඒ කියන්නේ b වර්ගයේ බෙදීම 4a කියන එක අඩු වෙන්න ඕන. එතකොට අවසානයට එන්නේ මෙන්න මේ වගේ එකක්. මේක මම තවත් ලේසි වෙන්න 1/4a පොදුවට ගන්න. 1/4a පොදුවට ගත්තට පස්සේ මේක මම සම්පූර්ණ එකම පොදුවට ගන්න. ඒක නම් අත්‍යවශ්‍ය නැහැ නම. 1/4a පොදුවට ගත්තට පස්සේ මෙතන එනවා 4a ස්ක්වයර් එකකින් ගුණ වෙන්න බෑ. 4a square x plus b බෙදීම 2a y square හැම වෙනවා. ධන මෙතන අපිට පුළුවන් 4ක් ac කරන්න.
4යි a පුදුර ගත්ත හින්දා යට එක නෑ y square. ඔන්න ඔහම එකක් තමයි එන්නේ මේ y square. එතකොට මේ ෆන්ක්ෂන් එක දැන් මෙතන පේනවා මෙතන පූර්ණ වර්ගයක් තියෙනවා මෙතනත් පූර්ණ වර්ගයක් තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් සත්‍ය වශයෙන්ම මේක බිඳුවට විශාල හෝ සමානයි. බිඳුවට විශාල හෝ සමානයි කියලා අපිට සත්‍ය වශයෙන්ම කියන්න පුළුවන්. බිඳුව නම් වෙන්න බෑ. මොකද අනාගේ බිඳුවක් වෙන්න පුළුවන්. ඒක අවුලක් නෑ. ඒ අසමානයි බිඳුව කොහොමත් මේකේ. මට ඒක ගන්න අමතක වුණා කලින්. මොකද ඒ බිඳුව උනොත් මේක මේ ආකාරයට තියෙන්නේ නෑනේ. හරි. එතකොට මේක අවුලක් නෑ මේක ධන. එතකොට මෙන්න මෙතන පේනවා මෙතන y² එකක් තියෙනවා. එතකොට මෙන්න මේ සම්පූර්ණ කොටසේ ලකුණ ඩිපෙන්ඩ් වෙන්නේ මේ 4ac b² කියන පදයෙන්. එතකොට අපිට පුළුවන් කේසස් කිහිපයකට මේක වෙන් කරගන්න. පළවෙනි කේස් එක තමයි මේ 4ac b² කියන එක 4ac b² කියන එක බිඳුවට වඩා වැඩි වෙන අවස්ථාව. ඒ කියන්නේ ධන වෙන අවස්ථාව. මේකෙත් අපිට කේස් දෙකක් ගන්න පුළුවන්. බිඳුවට වඩා වැඩි වෙන අවස්ථාවේදී කේස් දෙකක් ගන්න පුළුවන්. ඒ තමයි a වල දැන් මෙතනදී a වල ලකුණත් බලපානවානේ. ඒ තනියෙන් තියෙන හින්දා මේක ස්ක්වයර් එකක් නෙමෙයි. ඒක එතකොට මෙතන තියෙන a වල ලකුණ බලපානවා මුළු ප්‍රකාශනයටම. එතකොට a ධනද ඍණද කියන එක අනුව මේක තව කොටස් දෙකකට බෙදෙනවා. a ධනද ඍණද කියන එක අනුව මේක උපරිමයක්ද අවමයක්ද කියලා තීරණය වෙනවා. එතකොට a ධන නම් මේ මුළු ප්‍රකාශනයේම ධනයි 4ac b² කියන එකත් ධනයි. එතකොට මෙතනදී එන්නේ අවමයක්. a කියන එක ඍණ නම් උපරිමයක් එන්නේ. ඒක ගැන අවුලක් නැහැ. එතකොට දෙවෙනි කේස් එක තමයි 4ac b² කියන එක බිඳුවට වඩා අඩු වෙන අවස්ථාව. එතකොට මෙන්න මෙතන 4ac b² කියන එක බිඳුවට වඩා අඩු වුණොත් පේනවා මෙන්න මේ ධන කියන එක ඍණ වෙනවා. කියන්නේ නිකන් අර w equals කලින් ගත්තා වගේ x² y² වගේ අර පොඩි වර්ග දෙකක අන්තර සීන් එකක් එනවා නේද? වර්ග දෙකක අන්තරයක් වගේ සීන් එකක් එද්දී සැටල් පොයින්ට් එකක් තමයි තියෙන්නේ. ඒකට හේතුව අර වර්ග දෙකක අන්තරයක් ආවට පස්සේ ඕන වෙලාවක මේ අර ධන මේ x සහ y ට ධන හා ඍණ කියන දෙකම ගන්න පුළුවන්නේ. එතකොට අර ධන පැත්තට මේ යන්නත් පුළුවන් ඍණ පැත්තට යන්නත් පුළුවන්. එතකොට අර වගේ සැටල් පොයින්ට් එකක් එනවා. මේ වගේ අවස්ථාවකදී 3D ස්පේස් එකේදී ඊළඟට තියෙන්නේ තුන්වෙනි අවස්ථාව 4ac b² කියන එක බිඳුව වෙන අවස්ථාව. ඔන්න ඔතනදී පොඩි ප්‍රශ්නයක් අපිට හරියටම තීරණයක් ගන්න බැහැ. මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. මොකද පේනවා 4ac b² කියන එක බිඳුව වුණාම පොඩක් ඉන්න. ඇයි මේ බලන්න 4ac b² කියන එක මෙන්න මේක බිඳුව වුණාම අපිට ඉන්නේ සර නිකන් මෙන්න මේ වගේ එකක් එන්නේ. w සමානයි යම් කිසි නියතයක් තියනවා කියලා ඊට පස්සේ x ධන b බෙදීම 2k y වල ස්ක්වයර්. ඔන්න ඔහොම එකක් නෙන්නේ. එතකොට පේනවා මේක වර්ග කරොත් w ස්ක්වයර් සමානයි kx ධන
k බෙදීම දෙකක් k b y වගේ අර නෑ මේ වගේ ගන්න ඉන්නේ w වර්ගය කියන්නේ c කියලා ගත්තොත් නෑ ax ධන by වගේ ආකාරයකට තමයි මේක අන්තිමයට එන්නේ. ඒ කියන්නේ අර මෙහෙම තිබ්බොත් එහෙම මෙන්න මේ ඒ කියන්නේ හැම w ස්ක්වයර් ගම්ම ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මේක z අක්ෂය කියලා හිතන්න පුළුවන් නේ. c අක්ෂය කියලා හිතුවොත් මේ හැම w ස්ක්වයර් එකක්ම නැත්තම් මේ හැම c එකක්ම මේ ax ධන by කියන ලයින් එකේ තමයි පිහිටන්නේ. ඒක පැහැදිලිව දන්නේ නැහැ කිව්ව එක පොඩ්ඩක් හිතලා බලුවොත් තේරෙයි. මෙන්න මේ c සමානයි ax ධන by කියන්නේ ලයින් එක මේ ඉක්වේෂන් යන්නේ. එතකොට ඒ හැම w ස්ක්වයර් කියන අගයම පිහිටන්නේ w ස්ක්වයර් නෙමෙයි w මේක ස්ක්වයර් එකක් තියෙන හින්දා වර්ගමූලය වෙන්න ඕනේ. එතකොට w වර්ගමූලය. එතකොට මේ w වර්ගමූලය තමයි c කියන්නේ. එතකොට c සමානයි ax ධන by කියන ලයින් එකේ තමයි මේ ඔය අගයන් ටික පිහිටන්නේ. එතකොට අපි මේක 3D ස්පේස් එකේ තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් මෙන්න මේ විදිහට xyz තියෙනවා නම් නිකන් මෙන්න මේ වගේ ෆන්ක්ෂන් එකක් තිබිලා ඒක නිකන් අර ඩීජෙනරේට් අපි කියනවා ඒක පුනරාවර්තන වෙනවා කියලා. මෙන්න පීලක් මේක පීලක් වගේ පේනවද? මම ඕලෙවල් වලට චිත්‍ර කරේ. මේක පීලක් වගේ පේනවද දන්නේ නැහැ. අර මේක පොඩි පීලක් වගේ පේනවා නම් ලොකු දෙයක්. මෙන්න මේ වගේ ඩීජෙනරේට් වෙන ෆන්ක්ෂන් එකක් තමයි එන්නේ. නැවත නැවත පුනරාවර්තන වෙලා යම් අක්ෂයක් ඔස්සේ ඒකම ආය ඇදෙනවා වගේ එකක් වෙනවා. අන්න ඒකට තමයි ඩීජෙනරේට් එක කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී වෙන්නේ අන්න ඒ වගේ මෙන්න මේ අපිට ලැබෙන ලයින් ඉක්වේෂන් එක ඔස්සේ ෆන්ක්ෂන් එක නැවත නැවත රිප්ලේස් වෙවි යන එක තමයි වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී අපිට ඇත්තටම ෆන්ක්ෂන් එක මොන වගේද කියලා ඩිසයිඩ් කරන්න නම් මීට වඩා හොඳ මෙව් එකක් ඕන වෙනවා. දැනට මේ කේස් එක අතහැරලා දාන්න සිද්ධ වෙනවා. එතකොට සෙකන්ඩ් ඩෙරිවේටිව් ටෙස්ට් එකට එද්දී මෙන්න මේ කියපු කාරණේ වැදගත් වෙනවා. අපිට මේ වගේ රිසල්ට් එකක් ආවොත් අපිට ඒක හරියටම තීරණය කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. හේතුවත් අපි බලමු. එතකොට සෙකන්ඩ් ඩෙරිවේටිව් ටෙස්ට් එක කියන්නේ මෙන්න මේක. දැන් තමයි සෙකන්ඩ් ඩෙරිවේටිව් ටෙස්ට් එකට එන්න යන්නේ. සෙකන්ඩ් ඩෙරිවේටිව් ටෙස්ට් කියන එකට එන්න යන්නේ දැන්. එතකොට සෙකන්ඩ් ඩෙරිවේටිව් ටෙස්ට් එක කියන්නේ මෙන්න මේකට. අපිට මැට්‍රික්ස් එකක් තියෙනවා. මේකට කියන්නේ h නැත්නම් මේකට කියනවා නම හරියට කොහොමද ප්‍රොනවුන්ස් කරන විදිහ හරියට දන්නේ නැහැ. මේකට කියනවා හෙසියන් මැට්‍රික්ස් කියලා. මම හිතන්නේ හෙසියන් වෙන්න ඕන. හෙසියන් කියලා මැට්‍රික්ස් එකක් තියෙනවා. මෙහෙමයි මැට්‍රික්ස් එකක් විදිහටම ලියන්න ඕනෙත් නැහැ. ඒකේ තියෙනවා fxx එලිමන්ට්ස් විදිහට fxy fxy fyy කියලා මැට්‍රික්ස් එකක්. මේ තියෙන්නේ partial derivatives partial second derivatives තියෙන්නේ විවිධ අක්ෂ ඔස්සේ. එතකොට මෙන්න මේ හෙසියන් මැට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක මෙන්න මේ හෙසියන් මැට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක අනුව අපිට තීරණය කරන්න පුළුවන් කොහොමද මේ ෆන්ක්ෂන් එකක හැසිරීම ගැන. යම් කිසි තැනකදී මේ ක්‍රිටිකල් පොයින්ට් එකකදී ෆන්ක්ෂන් එක හැසිරීම ගැන තීරණය කරන්න පුළුවන්. දැන් මේ හෙසියන් මැට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක ගත්තොත් එන්නේ මෙන්න මේ වගේ ගන්න. fxx fyy ඍණ fxy ගේ වර්ගය. ඔන්න ඕකේ මේ ලකුණ අනුව අපිට තීරණය කරන්න පුළුවන්
ක්‍රිටිකල් පොයින්ට් එකේ ස්වභාවය. උදාහරණයක් විදිහට මේ හෙසියන් මැට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක මේකට ඉලක්කමකින් අගයන් එන්නේ. මේ ඩිටර්මිනන්ට් එක අපිට බිඳුවට වඩා වැඩි නම් එතන සබ් කේසස් දෙකක් තියෙනවා කලින් වගේම. දැන් කලින් එකේ මේකේ පොඩි සමානකමකුත් තියෙනවා. ඒක බිඳුවට වඩා වැඩි නම් මේක ලෝකල් මිනිමම් එක. අර කලින් සීන් එකම තමයි ඒක එහෙම වෙන්නේ ඇයි කියලා කියනවා. ඒකට අඩු වෙනම් ඒ ඍණ නම් ලෝකල් මැක්සිමම් එක. එතකොට දෙවෙනි කේස් එක තමයි මේ මැට්‍රික්ස් එක මේ මැට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක මේ ඩිටර්මිනන්ට් කියලා ලියන්න ඕනත් නැහැ. ඩිටර්මිනන්ට් එක බිඳුවට වඩා අඩු වෙන අවස්ථාව. එතන තියෙන්නේ සැඩල් පොයින්ට් එක. අර කාලින් කතා කරපු. එතකොට ආයෙත් කලින් මේකමයි මේකේ ඩිටර්මිනන්ට් එක මැට්‍රික්ස් එකේ බිඳුව නම් අපිට බෑ කිසිම ඩිසිෂන් එකක් ගන්න. කිසි තේරුමක් නැති වෙනවා. එතකොට මේක ඇයි මෙහෙම වුනේ? දැන් මං කිව්වේ මෙහෙම හෙසියන් මැට්‍රික්ස් කියලා මැට්‍රික්ස් එකක් තියෙනවා. ඒකේ ඩිටර්මිනන්ට් එක මෙන්න මේ වගේ නම් මෙන්න මේ වගේ රිසල්ට්ස් ලැබෙනවා කියලා. මේ මැට්‍රික්ස් එක කොහෙන්ද එන්නේ? මේක එන විදිහ කියන්නේ අපි කලින් වීඩියෝ එකේ කතා කරා ටේලර් සීරීස් එක ගැන. ටේලර් සීරීස් එකේ මල්ටි වේරියබල් වර්ෂන් එක කියන්නේ xy කියලා සොයාත් විචල් ලේ දෙකක් තියෙද්දි කොහොමද තියෙන්නේ කියලා කතා කරා. ඒක කොහොමද තියෙන්නේ කියලා බැලුවොත් fxy සමානයි f යම් කිසි a සහ b කියලා x සහ y කියලා ලක්ෂ දෙකකදී ab කියලා මෙහෙම ගන්න කිව්වේ delta f dot product with h කියලා මැට්‍රික්ස් එකක් එක්ක ඒ කියන්නේ delta x delta y ධන මම හිතනදී මේක පැහැදිලි කරන්න අපිට ආවේ f xx දෙකෙන් එකයි fxx x minus a ගේ වර්ගය ධන දෙකෙන් එකයි f yy x minus b ගේ වර්ගය ඊට පස්සේ fxy x minus a x minus b. එතකොට මෙතනදී පේනවද දන්නේ නැහැ. මෙන්න මේ කොටස අප මං කිව්වේ මොකද්ද මම ඒක ඇත්තටම අර කෙටි කිරීමක් විදිහට ලියන්නේ වඩාත් ලේසි හින්දා මෙතන gradient f කියන්නේ මං කිව්ව විදිහටම f x fy ඊට පස්සේ h කියන්නේ x minus a x minus b ගන්නවා මේ දෙක න්‍යාස ගුණිතයක් විදිහට ගුණ කරාට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ ගන්න තියෙන්නේ. මෙහෙම එකක් තියෙන්නේ. මෙහෙම හිතන්න පුළුවන්. ඒක න්‍යාස ගුණිතයක් විදිහට හිතුවත් කමක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්තම් දෛශික දෙකක් කියලා හිතලා ඩොට් ප්‍රොඩක්ට් එක ගත්තත් එකම ආන්සර් එනවා. එතකොට අපි දන්නවා මේක න්‍යාස ගුණිතයක් විදිහට ගුණ කරන්න. එතකොට එන්නේ fx වතාවක් x minus a plus fy වතාවක් x minus b. ඒක තමයි මෙන්න මේ කැලල තමයි මෙන්න මෙතන කෙටි කරලා ලියලා තියෙන්නේ. එතකොට පේනවද දැන් මෙන්න මේ කැලල ගත්තොත් මේ fx කියන්නේ partial derivative එක f වල
with respect to x මෙතන y කියන්නේ partial derivative එක f වල with respect to y නේ. දැන් අපි මෙතනදී critical point එකකදනේ අපි මේ second derivative test එක කරේ. critical point එකකදනේ. එතකොට critical point එකකදී අපි හැමෝම දන්න දේ තමයි මේ partial derivative එක මේ first order partial derivative එක කියන්නේ first derivative එක බිඳුවක් වෙනවා කියන එක. ඒ වගේම තමයි with respect to y ඒකත් බිඳුවයි. එතකොට පේනවාද f මේක බිඳුවයි මේක බිඳුවයි වුණාම මෙන්න මේ gradient f dot product with h කියන එකම බිඳුවක් වෙනවා. මෙන්න මේ කෑල්ලම බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක මෙතනින් නැති වෙලා යනවා. ඊට පස්සේ මේ අපිට ඉතුරු වෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ කෑල්ල විතරයි. ඔන්න ඔය කෑල්ල විතරයි. sorry. හරි. එතකොට අපිට අන්තිමට ඉතුරු වෙන්නේ මෙන්න මේ කෑල්ල විතරයි. මෙන්න මේක අදාළ නැහැ. මොකද අපි දන්නවා ටේලර් සීරීස් එක ලියද්දි මෙන්න මේ FAB කියන එක තියෙන්නේ අර ඒ ෆන්ක්ෂන් එකේදී ඒ අදාළ තැන අගය මේ ලබා ගන්න කියලා. දැන් මෙතනදී ෆන්ක්ෂන් එක f නම් FAB කියලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන අගය මෙතන ප්ලග් කරන්න. එතකොට අපිට අන්තිමේදී මේ අර පදවල එකතුවකින් ලියපුවාම මේ හරියට මේ තැන සෙට් වෙනවා. ඒකයි ඒක තියෙන්නේ. එතකොට මෙතනින් අපිට තීරණයක් ගන්න බෑ ක්‍රිටිකල් පොයින්ට් එක කොහොමද කියලා. එතකොට ක්‍රිටිකල් පොයින්ට් එකකදී මේ gradient f dot h කියන එකත් බිඳුව වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ ටික. දැන් හරි පොඩ්ඩක් ඉන්ටරප්ට් වුණා. එතකොට කලින් කිව්වා වගේ ඉතුරු වෙන්නේ මේ කෑල්ල විතරයි. මේකේ පොඩි විශේෂයක් පේනවද දන්නේ නැහැ. මේක නිකන් අර 아무තු අපි කලින් බැලුවා වගේ පොඩි ආකාරයකට තමයි මේකත් තියෙන්නේ. මේක දෙකෙන් එකයි fxx x minus මම මේ කතා කරන්නේ මෙන්න මේ කොටස ගැන. fxy x minus a x minus b ධන දෙකෙන් එකයි fyy x minus b වල ස්ක්වයර්. මෙන්න මේ කැලර අපි කලින් කතා කරා වගේ ආකාරයකට තියෙන්නේ. නමුත් මෙතන දෙකෙන් එකේ කොටස් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට පේනවා මෙන්න මේ කැලල තමයි අපිට අර කලින් අවස්ථාවේදී simple a කියලා ආවේ. මෙන්න මේ කැලල තමයි කලින් අවස්ථාවේදී simple b කියලා ආවේ. ඒතර මෙන්න මේ කැලල තමයි කලින් අවස්ථාවේදී simple c කියලා ආවේ. ඒතර මේක x square එකක් කියලා හිතන්න පුළුවන්. මේක xy ඊට පස්සේ මේක y square. එතකොට පේනවා අපි කලින් අවස්ථාවේදී නිගමනය කරපු විදිහටම තමයි නිගමනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා ටේලර් සීරීස් එකකින් ෆන්ක්ෂන් එකක් ඇප්‍රොක්සිමේට් කරද්දී යම්කිසි තැනකදී මේක හරියටම පද ගන්න වැඩි වෙන්න ඇප්‍රොක්සිමේට් වෙනවානේ. දැන් මෙතනදී ඇප්‍රොක්සිමේට් වෙලා තියෙන්නේ ක්වොඩ්‍රැටික් ටර්ම් වෙනකන්. ක්වොඩ්‍රැටික් ටර්ම් වෙනකන් මේක ඇප්‍රොක්සිමේට් වෙලා තියෙන්නේ. මේක තමයි ලීනියර් ටර්ම් එක. ලීනියර් මෙතන තරම් පැහැදිලිද දන්නේ නැහැ, මට ෂුවර් නැහැ. මෙන්න මේක ලීනියර් ටර්ම් එක. මෙතන මෙන්න මේ කැලල තමයි මේ ටේලර් සීරීස් එකේ මේක ක්වොඩ්‍රැටික් ටර්ම් එක. එතකොට මේ ක්වොඩ්‍රැටික් ටර්ම් එක ලිව්වට පස්සේ මේක යම් තාක් දුරකට ඇප්‍රොක්සිමේට් වෙනවා ෆන්ක්ෂන් එක. හරි. එතකොට අන්න එතන ඇප්‍රොක්සිමේට් වුණාට පස්සේ තමයි අපි මෙන්න මෙතනින් බලන්නේ ඒක මොන ආකාරයකක්ද කියලා. එතකොට අපි අර කලින් මුලින්ම කරපු second derivative test එක කරන්න කලින් කරපු test එකේදී බලපු විදිහට මේ function එක අපිට analyze කරන්න පුළුවන් normally. හරි. එතකොට normally analyze කරාම අපිට තීරණයක් ගන්න පුළුවන් මේක මෙහෙම තියෙන එකක්ද මෙහෙම තියෙන එකක්ද නැත්නම් saddle point එකක් විදිහට තියෙන එකක්ද කියලා අපිට
තීරණයක් ගන්න පුළුවන් මෙන්න මේ කෑල්ල ඇනලයිස් කරලා. ඒක තමයි මේ සෙකන්ඩ් ඩෙරිවේටිව් ටෙස්ට් එකේදී අර හයිසන් මැට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක අරගෙන කරන්නේ. අර කලින් කරපු වැඩේම. නමුත් කලින් කිව්වා මේ පොඩ්ඩක් හිතලා බලන්න ඕන එක චුට්ටක් තේරෙනවා අඩුයි. කලින් අර හයිසන් මැට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක බිඳුවක් වුණාට පස්සේ අපි කිව්වා ඒක අර can't conclude කියලා. ඒ කියන්නේ ඩිසයිඩ් කරන්න බෑ මොන වගේ එකක්ද ඒ ක්‍රිටිකල් පොයින්ට් එකේදී වෙන්නේ කියලා. හැසිරෙන්නේ කොහොමද කියලා ඩිසයිඩ් කරන්න බෑ. ඒකට හේතුව අර t ජෙනරේට් වෙන එක තමයි. ඒ කියන්නේ මෙන්න මේ ඔක්කොම බිඳුවක් වෙනවා. මෙන්න මේ සම්පූර්ණ අගයම බිඳුවක් වෙනවා. ඒ බිඳුවක් වෙන්න හේතුව මේ ක්වොඩ්‍රැටික් කියන්නේ ටේලර් සීරීස් එකේ මේ ක්වොඩ්‍රැටික් ටර්ම්ස් ටික ප්‍රමාණවත් මදි. ඒ කියන්නේ අපිට තව මේක අර ගණජ ටර්ම් ටික හැම අවශ්‍යයි. ඉස්සරහට තියෙන පද ටිකක් ඕන. තිබ්බනම් අපිට ඩිසයිඩ් කරන්න පුළුවන්. මේ ක්වොඩ්‍රැටික් ටර්ම් ටික ප්‍රමාණවත් මදි. ඒක තමයි මේ හයිසන් මැට්‍රික්ස් එක බිඳුවක් ඩිටර්මිනන්ට් එක බිඳුවක් වුණාම ඩිසයිඩ් කරන්න බෑ කියන එකේ තේරුම. ඒක ඉතින් ගොඩක් අවස්ථාවලදී ඒක හැම බිඳුවට සමාන වෙන්නේ නැහැ. ඊටාම සීමිත අවස්ථා ප්‍රමාණයක් හැරුණාම සාමාන්‍ය රියල් ලයිෆ් ප්‍රොබ්ලම් එකකදී එතකොට ඒක බිඳුව නොවන ඕනම අවස්ථාවකදී අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් ඒක මිනිමම් එකක්ද මැක්සිමම් එකක්ද කොහොම එකක්ද කියලා. මේ අවස්ථාවේදී නම් අපිට ඩිසයිඩ් කරන්න බෑ. එතකොට තවත් අර ඕඩර් මේ කියන්නේ higher order terms ටිකක් අපිට ටේලර් සීරීස් එකකින් ගන්න වෙනවා. එතකොට ඕක තමයි second derivative test එක කියලා කියන්නේ. අර බිඳුවක් වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ කොහොමද ඩිසයිඩ් කරන්න කියන එක වැඩි අපිට අදාළ වෙන්නේ නැහැ මේක ඉගෙන ගද්දි. ඒ නිසා ඒක ගැන කතා කරන්නෙත් නැහැ. ඕක තමයි second derivative test එක කියන්නේ. පොඩ්ඩක් මේක හිතලා බලන්න ඕන එකක්. එහෙම ලේසියෙන්ම තේරෙන එකකුත් නෙවෙයි. නිකන් ඉදි පොඩ්ඩක් හිතලා බැලුවා නම් AI එක පොඩ්ඩක් කතා කරා නම් එහෙම ලොකු අමාරුකුත් නැහැ. සිම්පලි තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි පදනම. මෙන්න මේ කොටස තමයි පදනම. මේක පදනම විදිහට මේක අර normal function එකක් ඇනලයිස් කරනවා වගේ කියලා හිතුවට මේ අර ටේලර් සීරීස් එක ගැන quadratic කොටස ඇනලයිස් කරලා යම්කිසි ලක්ෂයක critical point එක කොහොමද පිටල් තියෙන්නේ කියලා බලන එක තමයි කරන්නේ. normal function එකක් වගේ අපි ටේලර් සීරීස් එකේ quadratic term එක ඇනලයිස් කරන එක තමයි මෙතනදී වෙන්නේ. ඔයාලක higher order terms ටිකත් ඒ වගේ ඇනලයිස් කරා නම් ඔයාලට critical point එක ස්වභාවය හරියටම තේරුම් ගන්න පුළුවන් මේ හයිසන් මැට්‍රික්ස් එක බිඳුවයි නම්. හරි. එතකොට ඕක තමයි second derivative test එක.